හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ මස් වගේ රසට වෙනස්ම විදිහකට සෝයා මීට් ඩෙවල් එකක් හදාගන්න විදිහ. ඉතින් වැඩි වැඩ නැතුව හරිම ලේසියෙන් මේ සෝයා මීට් රෙසිපි එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ සෝයා මීට් ඩෙවල් එක හදාගන්න අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මුලින්ම මම පොඩියට කපාගත්ත සුදු ලුණු බික් 3, අමු මිරිස් කරල් 2, ලුණු කොළ ටිකක් අරගෙන තියෙනවා. සෝයා මීට් පැකට් එකක් අරගෙන සෝයා ටික තම්බලා අරගෙන තියෙනවා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක් අරගෙන තියෙනවා. හරි. මුලින්ම මම සෝයා මීට් ටික තියෙන භාජනය අරගෙන ඒකට මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු, ඉරිඟු පිටි මේස හැඳි 2ක්, ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක්. ඒ ටික එකතු කරගෙන සෝයා මීට් ටික මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ ටික කලවම් කරගෙන විනාඩි 20ක් විතර මම මේ ටික හොඳට වහලා තියනවා. එතකොට තමයි මේ රස හොඳට සෝයා මීට් වලට උරාගන්නේ. හරි, විනාඩි 20කට විතර පස්සේ සෝයා මීට් ටික බැද ගන්න ඕනේ. ඒකට මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මේ විදිහට සෝයා මීට් ටික භාජනයට එකතු කරගෙන සෝයා මීට් ටික හොඳට බැද ගන්නවා. සෝයා මීට් ටික අනිත් පැත්තත් හරවලා ඒ පැත්තත් මම හොඳට බැද ගන්නවා. මෙන්න මේ වගේ රන්වන් පාටට එනකම්ම සෝයා මීට් ටික හොඳට බැද ගන්න. ඊළඟට මම ආපහු භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික රත් වුණාට පස්සේ පොඩියට කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්, ලුණු කොළ ටික එකතු කරගන්නවා. දැන් පොඩි වෙලාවක් මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ ටික ටෙම්පරාදු කරගත්තට පස්සේ සෝයා සෝස් තේ හැන්දක් මම මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් පොඩි වෙලාවක් හොඳට කලවම් කරගන්න. දැන් මම ඉරිඟු පිටි මේස හැඳි 1/2කට වතුර ටිකක් එකතු කරලා ඒ ටික මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් පෑන් එකට එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්නවා. මේ පදමට එනකම්ම ඉරිඟු පිටි ටික හොඳට කලවම් කරගන්න. දැන් මම බැදගත්ත සෝයා මීට් ටික මේකට එකතු කරගෙන සෝයා මීට් ටික මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඉරිඟු පිටි මිශ්‍රණය හොඳට සෝයා මීට් වල තැවෙරෙනකම්ම මේ ටික කලවම් කරගන්න ඕනේ. ඔන්න ඉතින් අපේ සෝයා මීට් ඩෙවල් එක හදාගෙන ඉවරයි. මම දැන් මේක ලිපෙන් බාගන්නවා. ඉතින් මේ තියෙන්නේ වෙනස්ම විදිහකට වැඩි වැඩ නැතුව හරිම ලේසියෙන් මම හදාගත්ත සෝයා මීට් ඩෙවල් එක. වෙනස්ම විදිහේ රසක් එන්නේ මේ විදිහට සෝයා මීට් හැදුවම. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වගේම රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.